හරි පුතේ අපි 12 වසරට අදාළව ඒ කියන්නේ පළවෙනි 12 වසර ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට අදාළව දෙවන ප්‍රශ්න පත්‍රය සහ MCQ 25ක් සාකච්ඡා කරන්න තමයි යන්නේ. හරි බලමු අපි ඔයගලන්ට පේපර් එකක් දීලා තියෙනවා. කතා කරමු මොනවද? ෆෝටෝනයේ ශක්තිය සමාන HF නා F ප්ලාග් නියත වන අතර F ෆෝටෝනයේ සංඛ්‍යාත වන අතර H ගේ එකක විහෙත් ඉතින් අපිට ලිව ගාම තේරෙනවා E සමානයි මොකද දීලා තියෙන්නේ HF මේක ළඟදී ඒ කියන්නේ මම මතක 2024 MCQ එකකටත් ආවා පේපර් එකේ. එතකොට E කියන මොකද ශක්තිය ජූල්. H සංඛ්‍යාත කියන්නේ අපි දන්නවා සංඛ්‍යාතයේ සමානයි. ඒ කියන්නේ සංඛ්‍යාතය කියන්නේ තප්පරයට සිදුවන චක්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ එයාගේ තප්පරයට කියලා අපි ඒක කියන දුන්නා නේද? නැත්තම් T සමානයි 1ට F කියලා තමයි හඳුනන්නේ නේද? එහෙනම් තප්පරයට කියලා එනවා සංඛ්‍යාතය නේද? ඒතකොට F සමාන 1ට T නේ. එතනින් එනවා. එහෙනම් H වල ඒක මොනවද? තප්පර හරි උත්තරේ කීයද? උත්තරේ 1 නේද? හරි. එක්තරා අවසාන ප්‍රකාශනයක් පහත පරිදි වේ. මේ මැනෙන මොකද කුමක් මැනෙන්නේද? කුමක් මැනෙන්නේද? දැන් මෙයාගේ මට ඒකක දීලා තියෙනවා. මොනවද වරහන් ඇතුලේ ඒකක තියෙන්නේ? නිව්ටන් මීටර් යට කිලෝ නේද? මොකද මැනෙන්නේ කියලා අහන්නේ. එහෙනම් නිව්ටන් වල ඒකක මොනවද? අපි දන්නවා නිව්ටන් කියන්නේ සමානයි ma නේද? එහෙනම් F කියන්නේ නිව්ටන් කිලෝ ms වින දෙකනේ. මම ඒක මේකට ආදේශ කරනවා. මොනවද? කිලෝ ms වින දෙක යට m යට කිලෝ නේද? වර්ගමූල ඇතුලේ. කිලෝට කිලෝ කැපුණාම මට එනවා m වර්ග s වින 1 2 නේද? ඒකේ වර්ගමූල මොකද්ද? s ඍණ 1. මොනවද එන ඒක ගවන්නේ? ප්‍රවේගය එකක නේද? උත්තරේ කීයද පුතේ? උත්තරේ 5. නේද? උත්තරේ 5. හරි අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නට යනවා. ශක්තිය භාවිත කරන සූත්‍ර තුනක් පහත දැක්වේ. අපි දන්නවා මේව නම් ඉතින් පුතේ ඕල් කාලේ කතා කරන P නේද? P = PI T කියන එක. එහෙනම් ශක්තිය මන්නේ. තාප ශක්තිය Q = ms delta theta. ඒ වගේම Q = ms delta මේ ඕ ලෙවල් නේ ශක්තිය මනින්නේ මෙයාගේ. මෙයාගේ 1 ජූල්, මෙයාගේ 1 ජූල්. අනිත් මාත බෙදෙන්නේ E = භාගයයි mv වර්ගය. මොකද mv වර්ගයේ චාල ශක්තිය නේද? හැබැයි අපි දන්නවා ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස් වීමේ නේද? විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඉතින් මට ඒකේ වර්ගය නේද දෙන්නේ. ඒ කියන්නේ උත්තරේ කීයද ඒකෙත් එන? ඔක්කොම අපිට ගන්න පුළුවන්. දෙයද සූත්‍රය වන්නේ මොකද? ඒද සංකේත නිරූපණ සූත්‍රයක් වන්නේ. ආන්න සූත්‍රයක් වන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර අපිට ගන්න වෙන්නේ මේකේ වඩා නිවැරදි නේද? උත්තරේ 3 තමයි ගන්න වෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? අර තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, ශක්තිය භාවිතවල සූත්‍ර තුනක් පහදකේ. සියලු සංකේත ඒක නිරූපණය කරන සූත්‍රයක් වන සියලු සංකේත වලින් ඒක සූත්‍රයක් වන. එහෙනම් අපිට ගන්න වඩා නිවැරදි උත්තරේ 3. ඕකේ. 4 යනවා පහත කවරක් මගින් ලැබෙන්නේ. මොකද්ද? ml ඍණ 1 t ඍණ 2 නේද? මොකක්ද එන්නේ? අපි බලමු කතා කරලා නේද? ml t ඍණ 2 මොකක්ද එන්නේ කියලා. ශක්තිය වන හැබැයි පුතේ මේ තුන්වෙනි එකට නම් උත්තරේ පුතේ 5 නෙමෙයි මේක ඕල් එකක් ඈ. ඒක මට මේ කිව්වට නෑ. ඒකේ තුන්වෙනි එකට උත්තරේ ඕල් එන්නේ. ඒක වැරදීමක්. A B C කියලා තුන බෙදලා නෑ. හරි. ඕකේ. මෙතනින් මට බලය වර්ගඵලයෙන් වැඩි කරනවා. මොකද්ද බලය වර්ගඵලයෙන් වැඩි කරොත් දෙන්නේ බලය වර්ගඵලයෙන් වැඩි කරනවා. මොකක්ද දෙන්නේ? ml t ඍණ 2 l වර්ගයෙන් වැඩි කරාම මොකක්ද කරන්නේ? ml ඝනය t ඍණ 2 නේද? ඔක තමයි ඉන්නෝනේ නෑ එකක් නෙමෙයි. බලය වර්ගඵලයෙන් බෙදලා. බලය වර්ගඵලයෙන් බෙදුවොත් ml t ඍණ 2 l වර්ගය අන්න l එකක් කැපුණා. එක l එකක් ඉතුරුයි. එහෙනම් ml ඍණ 1 t ඍණ 2. ඒක නම් හරි නේද? එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 2 නේද? අපි දන්නවා මාන තියෙන 3යි නේද? හරි 5. දිග l වන අතර ඒකාකාර තිරස් කේශීය නලයක ද්‍රවයක් අනාකූල සන්තක ප්‍රවාහයක යෙදෙන විට දෙකලවර පීඩන අතර ඩෙල්ටා පීඩන අනුක්‍රමණය මාන. ඉතින් පීඩන අනුක්‍රමණය මානිකව ගම අපිට දෙනවා ඩෙල්ටා p බෙදීම l පීඩන අනුක්‍රමණය කියන්නේ. පීඩනය කියන්නේ මොකද පුතේ? පීඩනය කියන්නේ ඒකක වර්ගඵලයක් මත බලය. එහෙනම් මෙයාගේ මාන මොනවද පුතේ? ml t ඍණ 2 බෙදුවා l වර්ගය දැන් උඩක් බෙදුවා නේද? ml ඍණ 1 t ඍණ 2. ඒක බෙදන්න ඕන ආයෙ l නේද? ml ඍණ 1 t ඍණ 2 බෙදීම l. එහෙනම් මොකද්ද? ml වර්ගය ඍණ 2 t ඍණ 2. එහෙනම් මේකේ උත්තරේ කීයද පුතේ ඉන්නේ? උත්තරේ 4 නේද? පහට උත්තරේ 4 හරි. n
ස්කන්ධයද කිව් තාප ශක්තිය ලබා දෙන උෂ්ණත්වය ඩෙල්ටා එක ms ඩෙල්ටා මේ S වනුවේ S කියන්නේ අපි දන්නවා විශිෂ්ට තාප ධාරිතාව. එයාගේ මාන. අපි බලමු විශිෂ්ට තාප ධාරිතාවේ මානය ගන්න කොහොමද කියලා. හරි. අපි දන්නවා විශිෂ්ට තාප ධාරිතාවේ මාන මොකද? Q සමානයි ms ඩෙල්ටා θ. ඊට කලින් මම හොයාගන්න ඕනේ ශක්තියේ මාන. ශක්තියේ මාන කියන්නේ මොනවද පුතේ? ශක්තියේ මාන අපි දන්නවා W නේද? W සමාන Fs උනා කාර්යය. මෙයාගේ මාන m LT ඍණ 2 L වලින් වැඩුණා මොකද්ද? ml වර්ගය T ඍණ 2යි නේද? එහෙනම් මම මෙතන දානවා m L වර්ගය T ඍණ 2යි මෙයා m s වල දන්නේ මෙයා කොහොද? අපිට අරන් තියෙන θ කියලාමයි ගන්න තියෙන්නේ නේද? s වල තමයි ගන්න තියෙන්නේ m ටෙම් කැපුණා. එහෙනම් s වල එක මොනවද දෙන්නේ? L2 නේද? T ඍණ 2 θ ඍණ 1 නේද? θ ඍණ 1. එහෙනම් උත්තරේ මොකද පුතේ එන්නේ? m එක කැපිලාගේ උත්තරයක්. එහෙනම් උත්තරය අපිට 4 කියලා ගන්න පුළුවන් නේද? 6ට 4ද? 6ට 3 නේද? 6ට 3 sorry 6ට 3. හරි. යනවා 7ට. නේද? 7 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. හරි. වර්ණවලේ ප්‍රධාන වෘත්ත පරිමාණ කොටස් වලින් යුක්තයි වර්ණීය පරිමාණ සමාන කොටස් භාගයට බෙදා වෘත්තාකාර පරිමාණ අංශක භාගයට සමන්විතයි උපකරණ කොට. අපි දන්නා පුතේ මොකද්ද තියරි එක වර්ණීය කැලිපරේ ප්‍රධාන පරිමාණයේ කොටසකගේ බෙදෙනා වර්ණීය පරිමාණයේ කොටස ගන්න අංශක භාගයේ බෙදෙනවා අංශක තියෙන්නේ. ඒ කියන්නේ කීයද? 1යට 60යි අංශක. ඒ කියන්නේ කීයද? කලා 1යි නේද පුතේ? කලා 1යි උත්තරේ කලා වලින් වන්නේ උත්තරේ 2. හරි. 5. මීටර කෝදය කුඩා මිලිමීටර 1කි. මීටර මැනීම ප්‍රතිශත දෝෂයට එක වැඩිම සමානයි. අපි දන්නවා ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය කියවගම අපි දන්නවා මොකද්ද? නේද? ප්‍රතිශත දෝෂය කියන්න බලන්න. ප්‍රතිශත දෝෂය සමානයි භාගික දෝෂය 100ට නේද? භාගික දෝෂය කියන්නේ මොකද්ද? කුඩා මිනිම බෙදීම ගත් පාඨාංකය වැඩි කිරීම 100. එහෙනම් මෙයා 100ට එකක් වෙන්න ඕනේ. එහෙනම් අපිට දීලා දෙනවා කුඩා මිනිම කීයද පුතේ? මිලිමීටර 1යි. මෙයා x. එහෙනම් 100යි. එහෙනම් x සමාන කීයද? 100යි මිලිමීටර. 100යි මිලිමීටර කියන්නේ 1යි නේද? අපි දන්නවා 10යි සෙන්ටිමීටර කියන එක නේද? 10යි සෙන්ටිමීටර. එහෙනම් උත්තරේ 4 නේද? හරි. 8ට උත්තරේ 4. හරි 9. ක්ෂමතාවයේ මාන ක්ෂමතාවය කියන්නේ අපි ඉස්සරහට ගත්තා. ක්ෂමතාවය කියන්නේ ශක්තිය බෙදීම කාලය. ශක්තිය බෙදීම කාලය උනම් Fs බෙදීම T. ඉතින් මාන මොනවාද? ml T ඍණ 2 L වලින් වැඩි කරා T වලින් බෙදුවා. ඉතින් මොකද එන්නේ? ml වර්ගය T ඍණ 3යි. උත්තරේ කීයද පුතේ? ml වර්ග T ඍණ 5 නේද? 10ට 5. හරි යනවා 9ට sorry 9ට 5. 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නෙට අපි යනවා මේ ප්‍රශ්නෙට කතා කරන්න යන්නේ. ඔයාලට ඕන නම් අපිත් තා සම්බන්ධ වෙලා නේද? තව ටිකක් ගණන් හදන්න පුළුවන්. පාඩ සමීකරණය වේ 100ක බෙදීම අපි දන්නා මේ සූත්‍රයේ කිව්ව ගාම මොනවාද? F සමානයි C ඍණ 1 වරක් A ධන C2 V බෙදීම T. මොකද්ද මේකේ තියරිය? අපි දන්නවා මෙයාලගේ පද වශයෙන් සමාන වෙන පද වශයෙන් සමාන වෙන්න ඕනේ. මොකද්ද? පද වශයෙන් සමාන වෙන්න ඕනේ. පද වශයෙන් සමාන වෙන්න ඕන නම් මොකද වෙන්න ඕනේ? මොකද්ද බලය දෙන්නේ? පාරසවනේ බලය. බලය ගැන මොකද මෙයාගෙට උනේ නම් F නේද? අනුලෝම සමානයි C1 වරක් V මෙයාගේ C2 V2 වර T. ඔන්නම සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් C1 බෙදීම A යට C2 V2 බෙදීම T නේද? වරක් ඒත් F බෙදීම F නේද? F කැපිලා නේද? ඒක දවුලන්නේ. මෙතනින් ගත්ත හැකි C1 බෙදීම C2 සමානයි. මොකද V යට AT නේද? එතකොට V වල එක මොනවද දෙන්නේ? V වල එක කියන්නේ ප්‍රවේගය කියලා නේද දීලා දෙන්නේ? V අනු ප්‍රවේගය මොනවද? LT ඍණ 1. මෙයා LT ඍණ 2. මෙයා T නේද? LT කැපෙනවා. මෙයා කැපුණාම ඒක නැහැ නේද? ඒක එකයි එන්නේ. එහෙනම් මාන නොමැති උත්තරේ 5. හරි. 11. බලයේ ෆ්ලත් ප්‍රවේගයේ v නම් ප්‍රවේගයේ v ලෙසත් කාලයේ t ලෙස සැලකුව විට ස්කන්ධයේ මාන වන්නේ. හරි. ඕකේ. අපි දැක්ක ගාම මොකද? බලයේ මානෙද්ද ප්‍රවේගයේ මාන v ලෙසත් කාලයේ මාන t ලෙස සැලකුව විට ස්කන්ධයේ මාන ලැබුණේ ස්කන්ධයේ මාන. අපිට දැන් මේක කිව්ව ගාම අපිට තේරෙනවා නේද? අපිට තේරෙනවා කතා කරපු ගාම f සමානයි ml යන්න පුළුවන් ඕනනම්. එතකොට පුතේ අපිට v කියන්නේ මොකද්ද? ක්ෂමතාවය f සමානයි මොකද්ද පුතේ?
m වල මාන. ඉතින් අපිට ඕන v බෙදීම t කියලා කියන්න පුළුවන් නේද? ත්වරණේ නේද පුතේ? ත්වරණේ. එහෙනම් m වල මාන මොනවද එන්නේ පුතේ? f වැඩි කරා t වලින් බෙදුවා v වලින්. එහෙනම් උත්තරේ මොකද පුතේ? f t වලින් වැඩි වෙලා v ඍණ 1 වෙන්න ඕනේ නේද? එහෙම උත්තරයක් දෙන්න පුතේ කීයද? උත්තරේ 3 නේද? 11ට 3. හරි 12. වර්නි කැලිපරේ මිලිමීටර 50 19 කොට 20කට බෙදී ඇත. වර්නි අපි දන්නවා කුඩා මිනිමම් බෙදීම කොටස් ගන්න එක බෙදීම 20යි එක බෙදීම 20යි කියන්නේ පුතේ කීයද 0.5 එක බෙදීම 0.5යි නේද? එක බෙදීම 20. එහෙනම් උත්තරේ 12ට 1 නේද? 12ට 1ද sorry 12ට 5 නේද? නේද? එක බෙදීම 20 නේ 12ට 5 වෙන්න ඕන. හරි sorry ඈ. ගෝලමානයේ වට පරිමාණ කොටස් 100ට වට 10ක් කැරයකට රේඛීය පරිමාණ මිලිමීටර 5ක් වෙනස් වේ. වටයක් කියන්නේ මොකද? අපි දන්න එක් වටයක් කියන්නේ කීමන ගත්ත අන්තරාලය කියන්නේ මොකද? එක් වටයක් කැරකීමේදී ඕනනම් මයික්‍රෝ එකේ ඉද්ද ගමන් කර දුර. හැබැයි ගෝලමානය කියන්නේ මොකද? ස්කෘප්පුව ගමන් කර දුර කියලා. නැත්තම් අර ප්‍රධාන පරිමාණ රේඛා දෙකක් අතර පරතරය. නේද? නැත්තම් පොටවල් දෙකක් අතර පරතරය කියන්නත් පුළුවන්. එහෙනම් කොහොමද? කුඩා මිනිම සමානයි අන්තරාලය බෙදීම. අන්තරාලය බෙදීම කොටස් ගන්න නේද? කොටස් ගන්න. අන්තරාලය කියන්නේ 5 බෙදීම 10යි නේද? එක කොටස අන්තරාලය කියන්නේ නේද? 5 බෙදීම 10යි. ඒක අපි දන්නවනේ කොටස් කීයද පුතේ? කොටස් කීයක් තියෙනවා කියලා කියනද 100ක්. නේද? එහෙනම් 0.13ට උත්තරේ 1 නේද? 13ට 1. පොළොමල නිශ්චලතාවයේ වස්තුව මේ පදයේ තපර 15ක් ගත වේ. මේ වස්තුව පළමු තපරේ දෙවන තපරේ තුන්වෙනි තපරේ තලිත වෙන දුරවල්. හරි බලමු. අපි දානවා මොකද්ද? පළට. ඉතින් අපිට දාන්න දෙන්නේ මොකද්ද? පොළොව පහළ නිශ්චිතතාවයේ වස්තුව මේ පදයේ තපර 5ක් දාලා එකද? පොළොවේ පතිත වේ. එම වස්තුව පළමු තපරේ දෙවන තපරේ තුන්වෙනි තපරේ තලිත වෙන දුරවල් පිළිලි. ඉතින් පළට දානවා s සමානයි ut. ධන භාගයයි at නිකන් මම දාන්නේ පළවෙනි තප්පරට ගිය දුර s1 සමානයි 0යි භාගයයි 10යි එකේ වර්ගය කීය දෙන්නේ පුතේ s1ට s1ට 5යි හරි s2 0යි භාගයයි 10යි දෙකේ වර්ගය කීයද 20යි s3 කියන්නේ පුතේ 0යි භාගයයි 10යි තුනේ වර්ගය 90යි 45යි මීටර ඒ කියන්නේ පුතේ මම ගත්තොත් මේ පළමු තප්පරේ ගිය දුර නේද? තප්පර කීයද? 5යි. මේ දෙවන තප්පරේ දිනේ දෙවන තප්පරේ ඉන්නේ මෙතනනේ දැන් T1 කියන්නේ මෙතන T2 කියන්නේ මෙතන. එතකොට මේ දුර තමයි කීයද පුතේ? නේද? 20යි මීටර. එහෙනම් මේ දුර කීයද පුතේ? 15යි මීටර නේද? නේද? එතකොට මෙතන T සමානයි 2. T සමානයි 3 කියන්නේ කීයද? මෙතන. එතකොට මේ සම්පූර්ණ දුර තමයි 45යි කියලා එන්නේ. එහෙනම් මේ දුර කීයද? අපි අඩු වෙනකොට 5යි 15යි 20යි 45යි සකට 25යි. එහෙනම් 5 15 25. 5 15 25 කියලා එන්නේ කොහෙද පුතේ? 5 බල උත්තරේ 18ට 1 නේද? හරි. 15. නිව්ටන් 1 සහ 1 2යි වර්ගමූල බල තියාගෙන බල තුන සම්පූර්ණය නිව්ටන් 2යි මූල දෙකේ අතර කෝණය. ඉතින් අපි දැක්ක ගාම අපිට තේරෙන්න ඕනේ මේ කියන්නේ මොන වගේ ගානක්ද කියලා. අපිට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද කියන්නේ පුතේ? නිව්ටන් 1 සහ 1 බල දෙකක් නේද? 1යි 1යි බල දෙකක්. එහෙනම් පුතේ නේද? අපිට මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ඇඳ ගන්න පුළුවන්. මෙයා නිව්ටන් 1යි. මෙයා නිව්ටන් නේද? 1යි. එහෙනම් නේද වස්තුවක් දෙක සාතුලක් කරන මල එකතන බලතල සම්පූර්ණ ශූන්‍ය වේ. සම්පූර්ණ ශූන්‍ය වෙන නම් අනිවාර්යයෙන් මෙයා 2යි මූල දෙකක් වෙන්න ඕනේ නේද? මූල 3ක් වෙන්න ඕනේ. එහෙනම් මම මෙයා මෙහෙම බෙදුවොත් නේද? මේ අතර කෝණය ආන්නේ. එහෙනම් අපිට එනවා පුතේ මෙයාගේ කෝණය ගන්න. එතකොට මට එනවා මෙන්න මේ වෙන්න නම් දැන් මෙයාගේ කෝණය 45ක් වෙන්න බෑ නේද? එහෙනම් අපිට මොකද? අතර කෝණය නිව්ටන් දෙක අතර කෝණය. ඒ කියන්නේ මෙයා θ. හරිද? θ ගන්නකොට දැන් මම මේ ගාන හදනකොට සම්පූර්ණ ශූන්‍යයක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මම සුළු කරනකොට කීයද යනෝනේ? මෙයාගේ තියෙන මූල දෙකයි. මූල දෙකක් වෙන්න ඕනේ. මූල දෙක කියන්නේ පුතේ දැන් මේ වගේ කොටස් දෙකක් වෙන්න ඕනේ. මූල දෙක. එහෙනම් සම්පූර්ණ දෙක කීයද පුතේ? නේද? මූල දෙකයි මූල දෙකක් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මූල දෙක බෙදීම දෙකක් වෙන්න ඕනේ මේ කොටස් දෙක අතර එකතුව තමයි මූල දෙකක් වෙන්න ඕනේ. භාගය දෙක. එහෙනම් මේ අතර තමයි වෙන්න ඕනේ. එහෙනම් මෙතන θ. එහෙනම් මෙයා කීයක් වෙන්න ඕනේද? අපි ගත්තොත් මෙයා θ කියලා ගත්තොත් අපිට θ එනවා කීයද? sin θ නැත්නම් cos θ කියලා ගත්තොත් cos θ ගත්තොත් කීයද? මූල 3 බෙදීම 2 යට 1. නේද? එතකොට මට මේක සුළු කරාම එනවා පුතේ 1 යට මූල 2. 1 යට මූල 2 කියන්නේ θ අංශක 45යි. ඉතින් මට ආන්නේ මේ දෙක අතර කොනේ මේ කෝණය මෙන්න මේ කෝණය. මෙතන 45 නම් මේ කෝණය කීයද?
අංශක 135යි නේද? අංශක 135 උත්තරේ කීයද පුතේ? උත්තරේ 5. හරි. 16. නිව්ටන් 16 සහ නිව්ටන් 6 සහ 8 විශාලත බල දෙක සම්ප්‍රයුක්තය දෙකක විශාලාංගය සහ 10ට වඩා කුඩා අංගයක් ලැබෙන පරිදි කවරක් ක්‍රියා කළ යුතුද? නේද? කවරක් ක්‍රියා කළ යුතුද? කීයක් වෙන්නද ඕනේ? දෙකට වගේට වඩා විශාල. දෙකට වගේ වෙන්න නම් ඉතින් අනිවාර්යෙන් දෙකට වඩා විශාල නම් දෙපැත්තට ක්‍රියා කරන්න බෑ. ඒ කියන්නේ පුතේ එකක් බෑ දෙකක් බෑ. එකම පැත්තට ක්‍රියා කරොත් කිය 14ක් වෙන්න ඕනේ. එහෙනම් 14ක් වෙන්න නම් එක වෙන්න බෑ කිසිසේත්ම. අතර විශාලත්වයට වඩා වැඩි නේ. ඒ කියන්නේ දෙක වෙන්නත් බෑ. තුන වුණොත් 6 වර්ගය දන 8 වර්ගය 6 වර්ගය 36 8 වර්ගය කීයද 8 වර්ගය 64යි 10යි. එහෙනම් 10ක් වෙන 10ට වඩා කුඩා අංගයක්. එහෙනම් ඒක වෙන්නත් බෑ. එහෙනම් පුතේ 5 වෙන්නත් බෑ. එහෙනම් වෙන්න පුළුවන් වඩා නිවැරදි උත්තරය තමයි 4. එහෙනම් 4 වෙන්න ඕනේ උත්තරේ 16ට. හරි. 17. 14 මම කතා කරන්න යනවා. මීටර් 10ක් ඉහළ සිට වස්තුවක් 10 ms වගේ සිරාසිරට ප්‍රක්ෂේපණ කරනු ලැබේ. මේ වස්තුව ප්‍රක්ෂේපණ ස්ථාන නැවත පැමිණ මොහොතේ තවත් වස්තුවක් එම ස්ථාන බිම් පතිත වීමට සැලසු නිශ්චිතයි උදාහරණයි පහතසේ සලකන්න. සෑම තප්ප වස්තු දෙක ප්‍රවේගයේ සමාන ප්‍රමාණයෙන් වැඩි වේ. පොඩ බලන්න. මොකද වෙලා තින්නේ? 10 ms දැන් 10යි ඉහළ සිට. අපි බලමු මේ ගාන ඇඳලා ඔය කිව්වට එකපාර තේරෙන්නේ නැහැ පුතේ. ඒ නිසා අපි ගණන් අඳිමු. නේද? ගණන් අඳිමු. ගණන් අඳිනවා කියන්නේ පුතේ මෙහා පොළව සිට යවන්නේ. ඒතර මෙහෙම යවලා මෙහෙම ප්‍රක්ෂේපණයක් කරන්නේ. මෙහා යවන වේගය තමයි අපිට දීලා තියෙන්නේ 20යි 10යි මේකයි. පොළොව මට්ටමේ සිට උස කීයද පුතේ? 10 මීටර නේද? 10 මීටර. හරි. ඕකේ බලමු. මේ වස්තු ප්‍රක්ෂේපණ නැවත පැමිණෙන මොහොතේ ප්‍රක්ෂේපණ ස්ථාන නැවත පැමිණෙනවා. මෙහා නැවත පැමිණෙන මොහොතේ නේද? අන්න නැවත පැමිණෙන අවස්ථාවේ. හරි. නැවත පැමිණෙන මොහොතේ තවත් වස්තුවක් එමේ ස්ථානයේ සිට බිම පතිත වීමට නිශ්චිතතාවය මුදාහරි. මෙතන පතිත වන මොහොතේ නිශ්චිතතාවයේ සිට මුදාහරි කියලා තියෙනවා. පතිත වන මොහොතේ නැවත පැමිණෙන මොහොතේ තවත් වස්තුවක් එමේ ස්ථානයේ සිට බිම පතිත වීමට මොහොතේ ආකාරය කියන එක මොහොත තමයි යන්නේ. ස්ථානය එම වස්තුව ප්‍රක්ෂේපණ ස්ථානයට ස්ථාන නැවත පැමිණෙන මොහොතේ. සෝරි මෙතනට නෙමෙයි පුතේ. ප්‍රක්ෂේපණ ස්ථානයට පැමිණෙන මොහොතේ. නේද? එතකොට අහනවා සෑම තප්පරයකදී සමාන ප්‍රවේගයෙන් වෙන්න පුළුවන් දෙයක්ද 17? දැන් උදාහරණයක් ලෙස 14 වෙන්න පුළුවන්ද? නැද්ද? ඇයි වෙන්න බැරි? පුළුවන්. ඇයි ඒ? මෙයා තප්පරේ අපි ගත්තොත් දැන් පළලට දැම්මොත් පුතේ මොකද වෙන්නේ? v සමානයි u ධන at කියලා. එයාගේ සෑම තප්පරේදී වැඩි වෙන්නේ කීයද? 10ක් නේද? 10යි. ඊළඟ එකේදී 10ක් වැඩි වෙයි. තොරණේ වෙනවා කියන්නේ එක ආකාර තොරණේ වැඩි වෙන්නේ. එහෙනම් තොරණේ 10ම තමයි තොරණේ 10ට දෙන්නේ. එහෙනම් උත්තරේ මොකද වෙන්න ඕනේ? ප්‍රවේගය වැඩි වෙයි. හරි. වස්තු දෙකම එක විට බිම් පතිත වෙයි. ඒක කියන්න බෑ. ඇයි මෙයා මෙතනට එනකොට නිශ්චලතාවය නතරන්නේ. මෙයාට බෑ ප්‍රවේගයක් මෙතන උඩින් ඉඳන් එනකොට දිනයි යාව ප්‍රවේගයක් මෙතනට එන්නේ. එහෙනම් ඒක කියන්න බෑ පුතේ. ඒක වැරදි. B. C. වද බිම් පතිත ප්‍රවේගය සමාන. ඒකත් කියන්න බෑ. ඇයි මේ උස සමානුපලී මෙයාට මම කරන ප්‍රවේග දෙක වෙනස් නේ. මෙයා නිශ්චලතාවයෙන් අතාරින්නේ නේද? මෙයා බිඳුවයි මේ පැත්තට ගියත් තියනද? 20ක්. එහෙනම් C උත්තරදී. එහෙනම් උත්තරේ කවුද? 1යි. හරි. ඕකේ. 18. මේ පහතේ විස්ථාපන කළ පස්තරක් හදලා VT පස්තරය 4ක් ABC D නම් කරන්න. මොකද අපිට විස්තර කළ පස්තරය පළවෙනිට තියෙන්නේ මොකද පුතේ? මේක දැක ගාම තේරෙනවා. විස්ථාපන කළ පස්තරය කියන බලන්න මේ මොකද පුතේ? අපි දැන් ඕනේ එක දන්න. මොකද මේ තියෙන චලිත විස්තර කරන්න එනවා නේද? අපි චලිත විස්තර කරලා මොකද? මූල ලක්ෂයෙන් ආරම්භ කරලා තොරණයෙන් ධන දිශාවට ගමන් කර ඒකාකාර ප්‍රවේගය යනවා නේද ධන දිශාවට. එහෙනම් ඉතින් වඩා නිවැරදි උත්තරේ A හරි නේද? B ගන්න බැරිද පුතේ? B ගන්න බැරිද? A ගන්න බැරිද නේද? ඒත් නේද? මේ දැක්කන්නේ ST පතරයි VT අදලා VT පස්තර 4ක ABCD ලම් කර ඇත. ඒද විස්තර ප්‍රවේග කාල පස්තර විය හැක්කේ 18ට. හැබැයි පුතේ මේ අපිට මේ විස්ථාපන කල්පත්‍ර වඩේ වෙඩි වෙන්නේ නේද? මොකක්ද අවුල තියෙන්නේ? ඒත් හරි මට B හරි පුතේ. B තවුල නැන්නේ වැඩි වෙලා එක පාට ප්‍රවේගය වැඩි වෙලා එක කැඩිලා යන එකත් හරි. C කියන බුලයි C කියන මොකද දැන් ඔය තියෙන පුතේ C. දැන් මම ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් අහනවා. දැන් ඔයාලට කිව්වොත් එහෙම විස්ථාපන කාල පස්තාරයක ඒකාකාර ප්‍රවේගය යනවා කොහොමද මෙහෙම නේද එන්නේ. එතකොට VT පස්තාරයේ කොහොමද පුතේ මේ හොඳට මතක තියාගන්න. මෙහෙම නේද?
තොරණයක් නැහැ නේද පුතේ? මේ පස්සේ මාර වැදගත් තොරණයක් නැහැ. හැබැයි මම ඇන්දොත් එහෙම මේ පස්තාරේ තොරණකින් යනවා කියලා කොහොමද අඳින්නේ ඔයගොල්ලෝ? තොරණකින් යනවා නම් මෙහෙම ප්‍රවේගයේ වැඩිවීමක් අන්න අපි කියන ඒකාකාර තොරණයක් කියලා නේද? ඒ වගේ මට මෙයා වඳින්න බැරිද? වැඩි වෙන තොරණයක් ඒක ඇන්දොත් මෙහෙම එන්න ඕනේ. වැඩි වෙන තොරණයක් ඇන්දොත් මම කොහොමද අඳින්න ඕනේ? මෙහෙම නේද? වැඩි වෙන තොරණයක්. වැඩි වෙන තොරණයක් කියන්නේ මෙයා වක්‍ර ගන්නවා. මෙයා ඉරක් ඉන්නේ නේද? එහෙනම් ඒක වෙන්නත් පුළුවන්. එහෙනම් උත්තරේ C හරි නේද පුතේ? හැබැයි D නම් වෙන්න බෑ පුතේ. D මන්දනයක් වෙන්න බෑ. හැබැයි D පුතේ ඔය වැඩි වෙන තොරණයක් නෙමෙයි තියෙන්නේ. තොරණේ වැඩිවීම තොරණේ වැඩි වෙලා තියෙන්නේ. හැබැයි වැඩි වෙන තොරණේ මොකද වෙලා තියෙන්නේ? අපි කතා කරන්නේ වැඩි වෙන තොරණයක්. ශීඝ්‍රතාවයේ තොරණේ වැඩි වෙන ඒකාකාරව නෙවෙයි ඒකාකාර තොරණේ වැඩි වී අඩු වෙනවා. D හරි. උත්තරේ පුතේ A B C D කියලා තුනම ගන්න පුළුවන්. උත්තරේ නෑ. උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. අනිත් 8ට 5. 10 ඕල් තමයි ගන්න වෙන්නේ. 5 නෙවෙයි ඕල්. හරි 19. වේගෙන් තීරිංග තද කිරීමේ පහක තුන මෝටර රථයේ වේ මොකද වේකාකාර මෝටර රථ තීරිංග යොදා නැවත ගත් ආමදුර 5 වේ. තීරිංග යොදා නවත්තා ගත හැකි ආමදුර 5ක් වේ. මෙම රථයේ 18ක වේගෙන් ගත්තේ නම් ආමදුර වන්නේ යන්න. වැදගත් ප්‍රශ්නයක්. අපි කොහොමද වෙන්නේ බලමු. මන්දනය ගැන කතා කරන්න තියෙන්නේ නේද? අපි බලමු මන්දනය ගැන කතා කරොත් 18ට. 18 මන්දනය කොහොමද යන්නේ? අපි දන්නවා B සමානයි U ධනේ D නේද? දැන් අපිට මේ 80 40 කියන එක අපි දන්නවා නේද? 40 කියන්නේ 40යි පැයට කිලෝමීටර. කොහොමද මේක හදාගන්න? තප්පරෙට මෙතන 40 10න් වැඩි කරා 3600න් බෙදුවා බිංදු දෙකට බිංදු දෙක කැපුවා 1.9යි නේද? 100 බෙදීම 9යි ms වෙන 1යි. හරි ඒකත් හරි. එහෙනම් තව එකක් තියෙන 80. 80 කියන්නේ මේ වගේ දෙගුණයක් නේද? ඒකට 80 කියන්නේ කිව්වොත් 80යි පැයට කිලෝමීටර කියන එකේ තේරුම 200 බෙදීම 9යි ms වෙන 1යි නේද? එතකොට මට මේ සූත්‍රය නම් දාන්න බෑ. මට b වර්ගයේ සමානයි u වර්ගයේ දෙන 2යි s දාගත්තා. ඇයි කොච්චර දුරද උනේ? අවසාන ප්‍රවේගයේ බිඳුවයි. අයි නවතින්නනේ. ආරම්භ ප්‍රවේගයේද 100 බෙදීම 9 වර්ගයේ වරක් මන්දනයක් මන්දනේ දන්නේ නැහැ. දුර කීයද මෙයාගේ? දුර මීටර 5යි කියලා තියෙනවා. එහෙනම් ඊළඟ එකට කීයද යන්නේ? ඊළඟට 200 බෙදීම 9 වර්ගය ඍණ ඒ මන්දනේමනේ දුර අහන්නේ නේද x කියලා මම දන්නවා. මේ දුර 5යි කියලා දීලා තියෙනවා නේද? එහෙනම් මට මෙතනින් දෙපැත්ත සමාන කරනවා නේද? 2 බෙදුවා නම් 100යට 9 වර්ගය වරක් 2යට 5 බෙදීම 200 වර්ගයට 9 වර්ගය වරක් 2යි x 2යට 2යි එක වෙනවා 9ට 9 එක වෙනවා බිංදු දෙකට බිංදු දෙක වෙනවා. වර්ග වුණාම කීයද පුතේ? 4යි. මෙතන 5යට x එහෙනම් x සමානයි 20යි මීටර. එහෙනම් උත්තරේ කීයද පුතේ? 20යි මීටර. උත්තරේ දෙක නේද? හරි යනවා 20ට. රූපසටහන දැක්කෙන පරිදි 15 ප්‍රවේගයෙන් ලම්බක බිත්තිය ගැටෙන පස්සෙ 10ක ප්‍රවේගයෙන් බිත්තියෙන් පොළාපනි. ගැටීම නිසා ප්‍රවේග වෙනස් වීම දැක්වෙන්නේ නියම ප්‍රශ්නයක් ප්‍රවේග වෙනස. අපි බලමු කොහොමද කියලා. හරි. නේද ප්‍රවේග වෙනස ගන්න යන්නේ. හරි. දැන් බිත්තිය ගැටිලා මේ බෝලයක් මේ බිත්තියක් තියෙනවා මේ බිත්තියට මේ වේගෙන් යනවා. කීයද පුතේ ඉන්නේ? 15ක වේගෙන් යන්නේ 10ක වේගෙන්. කොහොමද අඩු කරන්නේ? අපි දන්න අවසාන එකෙන් අඩු කරන්න ඕනේ කීයද? 15කයි පුතේ මම ඍණ කරේ. දිශාවනි පැත්තදී මම සලකන්නේ මේ පැත්ත ධනයි කියලා. බැරි. එහෙනම් කීයද? 25යි ms වෙන එක නේද වෙනස පුතේ. අවදිශාට එන උත්තරේ කීයද පුතේ? 25යි. මේ පැත්තේ උත්තරේ 4 නේද? 25ට 4. හරි 21. සරලක ජලදර වස්තුව ප්‍රවේග කාල පස්තාර දැක්වේ ප්‍රවේග කාල පස්තාරය දැක්වේ. ඒ විස්තර කාල පස්තාරය වන්නේ අපිට දැක්ක ගමන් පෙර පල්ලෙන් යන ඒකාකාර ප්‍රවේගයකින් ඒකාකාර ප්‍රවේගය කියන්නේ ඉරක් ඊළඟ මන්දනයක්. මන්දනය කියන්නේ විස්ථාපනයේ වැඩි වෙන්න බෑ අඩු වෙයි කියන්නේ වැඩි වීමේ ශීඝ්‍රතාවය අඩුයි. නේද? ඉතින් වඩා අනිවාර්ය උත්තරේ වෙන්නේ කීයද 20ට 20ට 3 ගන්න පුළුවන් නේද? 21ට 21ට 3 වෙන්න ඕනේ නේද? හරි යනවා මම ඊළඟට 22 නේද? 22 පහර දක්වන ප්‍රකාශ අතරින් ප්‍රකාශය නිවැරදි වේද? 22ට නේද? 22ට ගත්ත හැකි x ධන y සමානයි නේද? 22ට. හැබැයි අපිට මේක පුතේ මේ ඊතල දීලා නැති හින්දා පොඩ්ඩක් අවුල් එකයි වෙලා තියෙන්නේ. අපිට ඊතල ටික දුන්නා නම් හරි මේකේ ඕල් එකක් තමයි ගන්න. ඊතල ටික දීලා නැති හින්දා sorry.
හරිද? හරි. ඕකේ. අපි යනවා 23 වෙනි ප්‍රශ්නෙට. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 120ක් මෝටර තන නිශ්චල වීමට තප්පර 8ක කාලයක් චලිත වීමෙන් නේද? නිශ්චලතාවය විතර තප්පර කාලයක් 20ක් ප්‍රවේගයක් ලබා ගත හැකි පරිදි සැලසුම් කර ඇත. බාහිර බල නොසලකන මෝටර රථයේ ගමන්ටදී අවශ්‍ය ජවය. අපි දන්නවා මොකක්ද ජවය කියන්නේ? ශක්තිය කොච්චරක් ඕනද කියලා නේද? ඉතින් පුතේ කිසි කේස් එකක් නැහැ. දැන් 20 දක්වා වැඩි වෙලා තියෙනවා මොකද බාහිර බලයක් ක්‍රියාත්මක වෙලා නැත්තම් නේද? අපිට ගෙල්ලෙම ගත්තා මොකද්ද? වැඩිලා තියෙන ශක්තිය සමානයි මොකද්ද? භාගයේ මේ වගේ චාල ශක්තියනේ. කීයද මෙතන එන්නේ? 1200යි. 20 වර්ගය. කීයද 1200 කියන්නේ මෙතන 600යි. 600 වැඩි කිරීම 400. මේ දෙක වැඩි කරොත් එම 24යි 1.2.4යි නේද? 24ක් කියන එක ඉන්නේ දැන් මේ මේන්නේ නැත්තේ. බාහිර බල නොසලක විට මෝටර එකේ මගේ යෙදෙන ජවය මධ්‍යන්න ජවය වෙන්නේ කොහොමද? 20 එන්න නම් ඕනේ දැන් ඉන්නේ නැත්තේ. වෙනස් වීමට. ඊළඟ අපි බලේ දාලා ගමන් කරපු දුර දාලා W/Fs දාමු. ඒක තමයි අපිට ඊළඟට හදන්න තියෙන ක්‍රමය. මොකද දන්නේ මේකේ නැත්තේ. නැත්තම් මේක අනිවාර්යෙන් භාගයයි මේ වර්ග නේද? එන්න ඕන 24යි ජූල්. මධ්‍යන්නනේ. මධ්‍යන්න බලය. ඒතකොට මධ්‍යන්න බලය කොහොමද? 24 වැඩි කිරීම 10 4 වේදන්න ඕනේ කියනද? 8. 8ෙන් බෙදුවාම එනවා 30යි නේද? 8 බෙදුවොත් එයාට කීයද? 3යි. නේද? 30 වැඩි කිරීම 10 4යි. එතන මධ්‍යන්න බලය නාන්නේ අපිට මෙයාවේ ශක්තිය ජූල්. මධ්‍යන්න ඒ කියන්නේ ඒකාකාර වොට්ස් වලින් එන්නේ. දැන් මෙතන ආවේ අපිට ජූල් වලින්. දැන් මෙතන ජූල් බෙදුවා තප්පර වලින් නේද? වොට්ස්. එතකොට තමයි වොට් වලින් එන්නේ. එතකොට 30 වැඩි කිරීම 10 3යි කීයද? 30යි කිලෝවොට්. උත්තරේ 30යි කිලෝවොට් එන්නේ 3 නේද? උත්තරේ 30යි කිලෝවොට් 3. හරි. අපි යනවා ඊළඟට 24. රූපේ දැක්කන්නේ T1 T2 බල බලන්න. පුතේ මේක දැක ගාම තේර මේ පාස්ට් එක පාරකුත් ඇහුවා නේද? බල තුනක් අතර සමතුලිතයි නේද? ඒක ලක්ෂ වෙන්න ඕනේ. හැබැයි බල තුනේ කෝණ වෙනස්. නේද? ඇන්ගල් එක වෙනස්. එහෙනම් අනිවාර්යෙන් අපිට තේරෙන්න ඕනේ T1 දන T2 මක් වෙනවද? විශාල වෙන්න ඕන. අපිට T1 දන T2යි කෝණ දෙක වෙනස් වෙනද විශාල. එහෙනම් ඒ හරි. නේද? ඊට පස්සේ පුතේ අපිට අනිත් එක ගන්න පුළුවන් කීයද? නේද? 2b. හැබැයි වර්ගය සලකන්න පුළුවන්ද? වර්ගය සලකන්න බෑ. මොකද වෙලා තියෙන්නේ ලම්බකයි කියන්න බෑනේ අපිට උතනදී. W ත සමතුලිතයි තමයි. T වර්ගය දන T1 වර්ගය දන W කියන්න බැරිද? නිවැරදි නෙවෙයි. ඒක වෙන්නේ නැහැ. ඒක වැරදි. එහෙනම් හැබැයි අපිට T1යි T2යි අතර අරක බව ගත හැක නේද අයියේ? T1 කෝණේ වැඩි, අඩුයි අර T2 කෝණේ වැඩි. එහෙනම් අපිට දැන් මේක නිකන් හිතන්නකො මේ කෝණ දෙක ගත්තා. නේද? මේ අපිට නිකන් හිතුවොත් ඒවා මේ දෙක අතර කෝණ දෙක ගත්තොත් මේක වැඩිනේ. මේක 60යි. එතන 60යි කොස්. එතන කෝණේ වැඩි. එහෙනම් එයාගේ ආතතිය අඩු වෙන්න ඕනේ. එහෙනම් එයා මොකද වෙලා තියෙන්න ඕනේ? T2 අඩු වෙන්න ඕනේ. එහෙනම් AC ගත්ත හැකි. AC කියන උත්තරේ 2. එහෙනම් 25. නියත පරිමාකද බැලුන නිශ්චලතාව විතර ඒකාකාර තොරෙන් ඉහළට ගමන් කරයි. වාද පොද ආරම පීඩනය බලුනේ ඉච්ඡුසකසේ චාල ශක්තිය වැඩි වෙනවා. අපිට දන්නවා ඉතින් මේකත් එක ගත්ත ගාම චාල ශක්තිය වැඩි වීම. උඩට යන්න ප්‍රවේගය වැඩි වෙන්න බෑ නේද පුතේ? ඉතින් v වර්ගය සමානයි u වර්ගය දන 2as. නිශ්චලතාවයෙන් පටන් ගන්න එන 2as නේද? එතකොට අපිට දාන්න පුළුවන් ඉන්නේ ඕක. එහෙනම් අපිට මේ s වෙනකොට h කියලා දාන්න පුළුවන් නේද? එහෙනම් චාලක ශක්තිය වෙනකොට e සමානයි භාගයයි m වර්ගය e සමානයි භාගයයි m මොකක්ද දාන්නේ? v වර්ගයට දාන්න පුළුවන් කීයද පුතේ? 2h නේද? උනම් g කියලා දාන්නත් පුළුවන් මෙතන. g කියමුකෝ නේද? එහෙනම් අපි e සමානයි 2ට 2 කැපුණා mg වරක් h නේද? එතකොට මොකද y සමානයි mx වගේ නේද? එතකොට අපිට රේඛීය පස්තාරයක් නේද එන්නේ උත්තරේ පුතේ? උත්තරේ හරි ලේසි. එක නේද වෙන්න ඕනේ. එතකොට 25ට 1. ඔන්න ඔයාලට එක ප්‍රශ්න ටිකක් කතා කරා. අපි ලබන සතියේ මෙයාගේ 3 වෙනි පේපර් එක ළඟට සාකච්ඡා කරා. හරි. සියලුන්ට ආයිබෝවන්.